ආයි ඔගලන් සාදරයෙන් පිළිගන්න ටෙක්තරු YouTube channel එකට. ඉතින් මගේ පළවෙනි වීඩියෝ එක වශයෙන් උණු ඔයගලන්ට කියන්න දීලා තියෙන්නේ free antivirus software. free antivirus software එක මේ series එක නොමිලේ දෙන්නේ. ඉතින් කට්ටිය කමෙන්ට් කරලා share කරලා like කරලා සබ්ස්ක්‍රයිබ් දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හරි. මම එහෙනම් type කරගන්නවා 360 ඇන්ටිවරස් software කියලා. මේ තමයි මේ ඇන්ටිවරස් software එකේ නම 360 කියලා. total security guard එකක් මේක. අපි පළවෙනි link එක නැතුව දෙවෙනි link එකට යන්න. ඕක දැන් search කරාම web එකේ දෙවෙනියට එන්නේ. ඉන්නේ එකට යන්න ඕනේ දෙවෙනි link එකට. ඉතින් දෙවෙනියට link එක. එතකොට දැන් මේකේ මේ free download කියලා තියෙන්නේ. ඒකෙන් ඒක ඔබලා download කරගන්න. මම download කරලා තියෙන නිසා ආයි නැවත download කරන්න යන්නේ නැහැ. මම මේ තුටර් වලින් ඔය ඩවුන්ලෝඩ් කරේ ඒක ඇති වුණා ඩවුන්ලෝඩ් එකක් බලන්න ඉන්න. ඊළඟට කියලා. හරි. ඉතින් මම ඩවුන්ලෝඩ් කරලා දෙන සෙටප් එක. ඔයගොල්ලෝ මේ සෙටප් එක ඉන්ස්ටෝල් කරගන්න. මම ඉන්ස්ටෝල් කරන් තියෙන්නේ. ඉතින් කියන total security. හරි. මේක දැන් ඕපන් කරගත්තා. කට්ටිය ඩවුන්ලෝඩ් වුණා කියලා මම හිතනවා. ඊළඟට අපි create account දෙන්න ඕනේ. create account එකෙන් අපිට sign up වෙන්න පුළුවන් Google එකෙන්. නමුත් ඔය Google එකේ sign වෙන්නේ නැහැ. මේ email එක ගාලා password එක ගාලා sign in වෙන්නේ sign up වෙන්නේ. එතන. එතකොට තාරුත් ඔයගොල්ලෝ email එක ඔයගොල්ලෝ මෙතන ගහගන්න. මගේ email එක මම මෙතන ගහගන්නවා. ඕකේ. මේක දැන් හරි. එහෙනම් password එක ඔයගොල්ලෝ මේ boot strong කියලා වැටෙනවා. ඔයගොල්ලෝ හොඳ strong password එකක් දාගන්න. මම දාගෙන strong password එක. ඒකත් හරි. ඊට පස්සේ next දෙන්න ඕනේ. next දෙමු. ඊළා මෙතන දැන් verify කියලා ටික් වෙනවා. ටික් වුණාම ඔයන් තියෙන්නේ mail එකට යන්න. බලමු. ටික් වුණා. හරි. දැන් mail එකට යමු. mail එකේ මේක verify කරන්න තමයි තියෙන්නේ. මට ආව ඉතින් මට ආව mail එක. ඒක verify my email එක. ඊට පස්සේ login now. ඊට පස්සේ අපි මෙතනට අපේ කලින් ගා පාසෙට මතකින් ගන්න ඕනේ. දැන් මෙතන ගන්න මතකින් කලින් ගා පාසෙට ඉදිරියට ගන්න නැත්නම් එන්නේ නැහැ. හරි. ඕකේ. මේකේ save දෙන්න පුළුවන් not now දෙන්න ඕන. මම not now දෙනවා. ඊට පස්සේ අපි type කරමු පාදම්. මේ තියෙන්නේ ඒ ප්‍රීමියම් එක කැමති නම් ගන්නවා. ඒක නම් අවශ්‍ය නැහැ. දැන් මේක දින full check. ඒ full check එකේ system repair security threat ඒවා scan කරනවා. වෛරස් ස්කෑන් එකේ තියෙනවා ස්පීඩ් අප් එක තියෙනවා. එතකොට අපිට ස්පීඩ් අප් එක බලන්න පුළුවන්. මේ එතකොට වෛරස් චෙක් එක බලන්න පුළුවන්. වෛරස් ස්කෑන් කරලා දැන් මම ෆුල් චෙක්අප් එකක් දාලා බලන්නම් නම් ඉතින් සිස්ටම් රිපෙයාර් එක සිස්ටම් රිපෙයාර් වෙනද සික් බලනවා. එන්න තමයි සීන් එක යන්නේ. ඊයක එන්නේ එච්චර වෙලා යන්නේ නැහැ. මේ දැන් මට එක ඉෂුව එකක් පේන්න අවුලක් මේ අපේ ඉෂුව ටික අයින් කරලා මේක අවුලක් නෑ. ඔයගොල්ලෝ මේ විදිහට දැන් ෆුල් ස්කෑන් එකක් දාගන්න පුළුවන් අතල්ලේදී මට දැන්නම 2 ඉෂුස් පේනවා මේක වැඩි වෙලා යන්නේ නැහැ කොහොමද. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් කට්ටිය මේක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා කමෙන්ට් පාරක් දාගෙන පොඩි සබ් එකක් දීලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. අදට ගියා. බයි බයි.